සමාගමේ මේරිගම ශාඛාවෙන් අක්කරයක වගාවක තමයි මම මේ ඉන්නේ. මේ තියෙන්නේ මාස 9ක වල්ලපට්ටා ගහ. මේ මාස 9ක් වෙනවා. මේ දිගටම අක්කරයක ප්‍රමාණයක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් අපි අද ආවේ බලන්න මාස 3-4කට සැරයක් නඩත්තු කටයුතු, ඒ කියන්නේ අතු කප්පාදු කිරීමට දැන් එකපාරක් අතු කප්පාදු කරන්න බැලුව ඇවිල්ලා දැන් නම් හැදිලා තියෙනවා අතු. ඒ කියන්නේ මාස 10කට සැරයක් ඇවිල්ලා අපි අතු කප්පාදු කරන්න එන්න ඕනේ. මේකට දැන් අපිට ලබන මාස වෙනකොට ආයේ අතු කප්පාදු කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. දැන් ගස් හැදිලා තියෙනවා හොඳට. මේ විදියම තමයි මේ දිගටම හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ කෙසෙල් වගාව අතරින් හින්දා සීතල ගතියකුත් තියෙනවා, ගැටලුවක් නැහැ. දැන් කෙසෙල් අයින් කරනවා කිව්වා අපේ ගනුදෙනුකරු. මේ දිගටම මේ වගාවල් මේ දිගට එකම ලයින් එකකට අඩි 6න් 6ට දාලා තියෙනවා. එකම ප්‍රමාණයට දැන් වර්ධනය වෙලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ප්‍රමාණයක් තමයි මේ තියෙන්නේ. මොකද කෙසෙල් වගාවත් අතරින් හින්දා නැත්නම් අක්කරයකට අපිට 1000ක් දාන්න පුළුවන්. ඉතින් අතුරු භෝගයක් යන හින්දා තමයි මෙතන පැල 800ක් තියෙන්නේ. ඉතින් මේ මට්ටමට තියෙන හින්දා දැන් කිසිම ගැටලුවක් නැහැ. දැන් ඉතින් නඩත්තු කටයුතු සම්පූර්ණයෙන්ම කම්පැනියෙන් තමයි හැම මේන්ටේන් එකක්ම කරන්නේ. ගනුදෙනුකරුට කිසිම මේකට ඉන්නොල් වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ හොඳට හැදිලා තියෙනවා. අපිට දැන් ලබන මාසේ ඇවිල්ලා අතු කප්පාදු කිරීම කරන්න පුළුවන්. එකම ලයින් එකකට දාලා තියෙන නිසා පැහැදිලිව අනිත් ගස් වලට හානියක් නොවෙන්න හදා ගන්න පුළුවන්. මේ වගේ ආධාරකයක් දීලා තියෙනවා. මොකද ගහ අතු හැදෙනකොට පැත්තකට ඇලවෙන්න බලන නිසා අපි හැම ගහටම ආධාරකයක් දීලා තමයි තියෙන්නේ. මෙහෙම දිගට බලපුවාම එකම ලයින් එකට ගස් ටික හදලා තියෙනවා.